මාර වැඩේ කියන්නේ මට හම්බුණානේ කුරුළු කූඩුවක්. මෙහෙ නෙමෙයි දකුණු අප්‍රිකාවේ. මේක තියෙන්නේ දකුණු අප්‍රිකාවේ කලහාරි කාන්තාරේ. අන්න ඒ කලහාරි කාන්තාරේ පිහිටලා තියෙන දුරකථන කණු මත ඉදි කරලා තියෙනවලු දැවැන්ත කුරුළු කූඩු. මෙයාලා ඉන්නේ දකුණු අප්‍රිකාවේ. ඉතාමත් වියලි දේශගුණයක් තියෙන කලහාරි කාන්තාරේ කියලා තමයි කියන්නේ. මේ කුරුළු කූඩු එසේ මෙසේ කුරුළු කූඩු එහෙම නෙවෙයි. මේවා යෝධ කුරුළු කූඩු. මුළු කණුවක් වැහෙන්නම මේ දැවැන්ත කුරුළු කූඩු මේගොල්ලෝ හදලායි තියෙන්නේ. මාර්ගය දෙපස ඉදි කරලා තියෙන දුරකථන කණු මත මෙයාලගේ දැවැන්ත කුරුළු කූඩු විශාල සංඛ්‍යාවක් හදලා තියෙනවා. මෙයාලට කියන්නේ වීවර් පක්ෂීන් කියලා. මේ කුරුල්ලන් කූඩු හදලා තියෙන්නේ කූරු, එතකොට තනකොළ සහ කපු වලින්. මෙයාලා හරිම ලස්සනට කූඩු හදන්න උපන් හපන් කුරුල්ලෝ විශේෂයක් හැටියට හරිම ප්‍රසිද්ධයි. ඒ වගේම මේ එක කූඩුවක කුරුල්ලන් 100කට අධික ප්‍රමාණයක් ජීවත් වෙනවා කියලා තමයි දැනට හොයාගෙන තියෙන්නේ. 100කට අධික ප්‍රමාණයක් ජීවත් වෙනවා කියලා විතරක් නෙවෙයි, ඊටත් වඩා ප්‍රමාණයකට ජීවත් වෙන්න පුළුවන් කියලත් සමහරු කියනවා. මොකද මේ කූඩුවක් ඒ තරමට විශාලයි. බැලූ බැල්මට කලහාරි කාන්තාරයට යන කිසිම කෙනෙකුට හිතා ගන්නවත් බෑ මේ තියෙන නම් කුරුළු කූඩු කියලා. අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.